2020 ආර්ථික විද්‍යා බහුවර්ණ ප්‍රශ්න පත්‍රය තුල 40 වෙනි ගැටලුව මේ ගැටලුව අපිට ඉදිරිපත් කරලා තියෙන්නේ අන්තර්ජාතික වෙළඳාම විෂය ඒකකයේ යටතේ විනිමය අනුපාත කියන ඒකකයේ තුලින්. පාවෙන විනිමය අනුපාතිකය යන්නෙන් අදහස් කරනුවේ පාවෙන විනිමය අනුපාතිකය යන්නෙන් අදහස් කරනුවේ කුමක්ද කියන එක තමයි නිවැරදි පිළිතුර විදියට අපෙන් බලාපොරොත්තු වෙන්නේ. එතකොට විනිමය අනුපාතයක් කියන්නේ කුමක්ද කියන දේ පිළිබඳව සහ අපේ ශ්‍රී ලංකාව තුළ විනිමය අනුපාතයන් තීරණය කරනු ලබන ක්‍රමවේදයන් පිළිබඳව යම්කිසි අවබෝධයක් මේ ගැටලුව සඳහා පිළිතුරු ලබා ගන්න තියෙන්න ඕන. විනිමය අනුපාතයක් කියන්නේ අපේ දේශීය මුදල් ඒකකයක් විදේශීය මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය. සරලවම කිව්වොත් ඩොලර් එකක් සඳහා රුපියල් වලින් ගෙවන්න ඕන ප්‍රමාණය. නැත්නම් ඩොලර් සහ රුපියල් හුවමාරු වන අනුපාතය. මෙන්න මේ දේශීය මුදල් ඒකකයක් විදේශීය මුදල් ඒකකයක් සමග හුවමාරු වන අනුපාතය තීරණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ක්‍රමවේද තුනක් වර්තමානයේදී අපේ ශ්‍රී ලංකාව තුළ භාවිතා කරනවා. එකක් තමයි ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය. ඊළඟට පාවෙන විනිමය අනුපාත ක්‍රමය. පාවෙන විනිමය අනුපාත ක්‍රමය. ඊළඟට පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමය. මෙන්න මේ ක්‍රමවේද තුන යටතේ තමයි වර්තමානයේදී විනිමය අනුපාතය තීරණය කිරීම සිද්ධ කරන්නේ. එකම අවස්ථාවේ මේ තුනම ක්‍රියාත්මක කරන්නේ නැහැ. එක් අවස්ථාවක එක ක්‍රමවේදයක් භාවිතා කරලා තමයි මේ විනිමය අනුපාතිකය තීරණය කරන්නේ. එතකොට අපෙන් අහන්නේ මෙන්න මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය. නැත්නම් මෙන්න මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමය යන්නෙන් කුමක්ද අදහස් කරන්නේ කියන එකයි අපෙන් මේ ගැටලුව සඳහා බලාපොරොත්තු වෙන්නේ. මේ පාවෙන විනිමය අනුපාත ක්‍රමය කියන්නේ විදේශ විනිමය වෙළඳපළයේදී විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම් හා සැපයුම් බලවේග මත විදේශ විනිමය වෙළඳපළයේදී විදේශ විනිමය සඳහා පවතින මෙතන විදේශ විනිමය ප්‍රමාණය ඉන්නේ තිරස් අක්ෂයට. එතකොට මේ පාවෙන විනිමය අනුපාත ක්‍රමයෙන් කියන්නේ විදේශ විනිමය වෙළඳපළයේදී විදේශ විනිමය සඳහා පවතින ඉල්ලුම් හා සැපයුම් බලවේග මත විදේශ විනිමය අනුපාතිකය තීරණය වන ක්‍රමවේදය තමයි පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් කියන්නේ. මේක නිදහස් ක්‍රමයක්. කවුරුත් මේක බලපෑම් කරලා මේ අනුපාතය තීරණය කරන්නේ නැහැ. විදේශ විනිමය වෙළඳපළයේදී ඒ විනිමය සඳහා තියෙන ඉල්ලුම් හා සැපයුම් බලවේග මත මේ විනිමය අනුපාතිකය තීරණය වෙන ක්‍රමවේදය තමයි පාවෙන විනිමය අනුපාතික ක්‍රමවේදය කියන්නේ. මේක ඇත්තටම මේක තමයි වෙළඳපළේ සත්‍යම ස්වභාවය. කවුරුත් බලපෑම් කරලා මේක ඩොලර් එකක් ගන්න රුපියල් කීයක් ගෙවන්න ඕනද කියන එක තීරණය කරන්නේ නැහැ. නිදහසේ වෙළඳපළ තුලින් තීරණය වීමක් තමයි මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයක් යටතේදී සිද්ධ වෙන්නේ. අපි බලමු ඒ ආශ්‍රයෙන් නිවැරදි පිළිතුර මොකක්ද කියලා. පළවෙනි පිළිතුර තියෙනවා කම්පනයන් මගින් විදේශ විනිමය වෙළඳපළ තුල ඇතිවන අස්ථායීතාවයන් යලි හැඩගැස්වීමට අසමත් විනිමය අනුපාතිකයන්ය. කම්පනයන් මගින් විදේශ විනිමය වෙළඳපළ තුල ඇතිවන අස්ථායීතාවයන් යලි හැඩගැස්වීමට අසමත්. එතනම යලි ඔය විදේශ විනිමය වෙළඳපළේ ඇතිවන තත්ත්වයන් ඉබේම සමනය වෙලා විනිමය අනුපාතිකය නිවැරදි විනිමය අනුපාතිකය තීරණය වීමක් මෙන්න මේ පාවෙන විනිමය අනුපාතික ක්‍රමයේදී සිද්ධ වෙනවා. ඒ නිසා අසමත් වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි පිළිතුර වැරදි. විනිමය වෙළඳපළට මැදිහත් වීම ඔස්සේ රජය විසින් පවත්වාගෙන යන ලබන විනිමය අනුපාතිකයන්ය. මේක රජයේ කිසිම මැදිහත් වීමක් නැහැ. රජය කිසි පාලනයක් කරන්නේ නැහැ. මේක නිදහසේ වෙළඳපළ ඉල්ලුම් සැපයුම් බලවේග අනුව තීරණය වෙන්නේ. ඒ නිසා දෙවෙනි පිළිතුරත් වැරදි. තුන්වෙනි පිළිතුර තියෙනවා කිසියම් රටක විවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මත තීරණය වන විනිමය අනුපාතිකයන්ය. කිසියම් රටක විවහාර මුදල් සඳහා පවතින ඉල්ලුම හා සැපයුම මත තීරණය වන විනිමය අනුපාතික ක්‍රමය තමයි පාවෙන විනිමය අනුපාතික ක්‍රමය කියන්නේ. ඒ නිසා තුන්වෙනි පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. අපි බලමු ඊළඟ හතරවෙනි පිළිතුරත්. රටක විවහාර මුදල සඳහා අධිල්ලුමක් ඇති විටක
එම මුදල් ඒකකයේ අවප්‍රමාණය කිරීමට සිදුවන තත්ත්වයකි. දැන් විදේශ විනිමය වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් බලවේග මත සමතුලිත අවස්ථාවනේ අපි හඳුනගන්නේ විනිමය අනුපාතය. ඒ නිසා මේ සමතුලිත අවස්ථාවේදී අධි ඉල්ලුමක් අධි සැපයුමක් ඇති වෙන්නේ නැහැනේ. ඉල්ලුම සැපයුම අනුව තීරණය වෙද්දී. ඒ නිසා හතරවෙනි පිළිතුරත් වැරදි. රටක ව්‍යවහාර මුදල් වල අධි සැපයුම් තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඉල්ලුම් සැපයුම් බලවේග අනුව සමතුලිත අවස්ථාවේ තමයි විනිමය අනුපාතිකය අපි හඳුනා ගන්නෙ. ඒ නිසා නිවැරදි පිළිතුර වෙන්නේ තුන්වෙනි පිළිතුර කිසියම් රටක ව්‍යවහාර මුදල් සඳහා ඇති ඉල්ලුම හා සැපයුම මත තීරණය වන විනිමය අනුපාතිකයන් නේ.